හායි යාළුවනේ. ඉතින් ඔන්න අදත් අපි ආව ඔයාලට පෙන්නන්න පුංචි කැලෑවක් ඇතුලේ තියෙන ලස්සන විලක් බලන්න. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුද? ඉතින් ළමයි අපි ආවේ මේ දවල් වරුවේ. දවල් වරුවේ ආවේ ඇයි කියලා දන්නවද? මොකද රස්නේ වැඩි හන්ද මේ වෙලාවට අලි එළියට බහින්නේ නැහැ. එයාලා කැලේ ඇතුලේ ඉන්නවා. ඒ හින්දා ළමයි මේ දවස්වල වැස්ස වැඩි නිසා හැම පැත්තෙම වතුර මේ වලවල් පිරීලා. ඔයාලට පේනව නේද? මේ බලන්න. අපි යන පාරේ දෙපැත්තෙම කැලෑව තියෙන්නේ. අපි බයික් එකේ ආවේ. බයික් එක නතර කරලා කිලෝමීටර් දෙකමාරක් විතර ඈතට යන්න ඕන පාරේ. ඉතින් ළමයි අපි දැන් චුට්ටක් ඉස්සරහට ආවා. තාම නෑ මිනිස්සෙක්වත් පේන්නේ. මොකද මේ වෙලාවට මාළු අල්ලන්න එහෙම කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එයාලා ආවොත් නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ පේනව නේද? අපි යද්දි ගොඩක් දැක්කා ගස්වල අතු එහෙම හොඳට කඩලා දාලා. සමහර ගස් පිටින්ම පෙරලලා දාලා. ඉතින් මේවා අලින්ටම ගියපු කැලෑවල්. ඔන්න දැන් අපි පැව කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. පැවක්කුවට මේක විලක්. වටේම තියෙන්නේ කැලෑව. තා පොඩ්ඩ දුරයි. හාරේ ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළට තමයි තියෙන්නේ. දෙකමාරක් වගේ ඇතුළට දෙන්න තමයි මේ විල තියෙන්නේ. දැන් නම් ඉතින් මේ දවස්වල මෙහි වහින එකයි මේ වතුර වලවල් හැම තැනම තියෙනවා. ඉතින් යන්න අමාරුයි පොඩ්ඩක් තනකොළත් එක්ක. විල උතුරලා විලේ මාළු අල්ලන කට්ටියක් ඉන්නවා. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුකෝ පොඩ්ඩක්. මේ කැලේ ඉතින් අලි ඉන්නව බලාගෙන ඕන යන්න. බලන්න වටේම. එනවද ළමයි? විල උතුරලා තියෙන්නේ.
තියෙන්නේ යට වෙලා ඔක්කොම ටික. අර ඈත පේන්නේ විල. ඕ යන්නත් බෑ එරෙනවා. අපි හිමීට යන්කො බලාගෙන. මේ දවස්වල මෙහෙට එක දිගට වහිනවා. අර පේනවද? මාළු අල්ලනවා කට්ටිය. පලාතම යට වෙලා තියෙන ළමයි. විල තියෙන තව එහා. විල තියෙන තව එහා මේ යට වෙලා. නැහැ. යන්න විදියක් නැහැ යට වෙලා. ඔව්. ඊයේ අලියා ගිහිල්ලා. ඉන්නවද මේ මෙතෙන්ට වෙලා කොහේ හරි? මේ පේනද ළමයි? විලේ වතුරේ බැස්සම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට කොහොමද කියලා බලන්න විල. මෙහෙම බැලුවම ඉතින් හරියට පේන්නේ නැහැ. මොකද ඉතින් උතුරල තියෙන හන්දා. විල තා පොඩ්ඩක් එහා තියෙන්නේ. අපි එහෙනම් ගියා.